දැන් විපක්ෂ කියන විදුලි අර්බුදය වල තියෙන්නේ හොරකම් කරලා කියලා. නෑ හොරකම් මොකක්වත් නෑ. විදුලි අර්බුදය වෙලා තියෙන්නේ මොකද්ද? ඒ කාලේ මේ ගසා කාලා කරපු විශාල විනාශයක් තියෙනවා විදුලියට. දැන් මේ දවස්වල පෑවිල්ලල්ලා ජලාශවල ජල මට්ටම අඩු වෙලා තියෙන නිසා රාත්‍රී කාලේ විදුලි නිපදවන එක අපිට සෝලා නැත්නම් හිරු එළියෙන් ගන්න බලාගාර තියෙනවා. ඒවයේ විදුලිය රැට එන්නේ නෑ. දවල්ට විතරයි තියෙන්නේ. එතකොට නිසා රැට ඒ විදුලිය අපට එන්නේ නෑ. හැබැයි රැට ඉල්ලුම වැඩි. ඊට අමතරව ජල විදුලියත් පුළුවන්කම තියෙන අඩුවෙන්. ඊට අමතරව ගල් ලංගුරු වලින් අපිට බලාගාර තියෙනවා. ගල් ලංගුරු බලාගාර වල අපි බලාපොරොත්තු වෙන ප්‍රමාණය නිපද වෙන්නේ නැහැ. ඒ හොරකම් කළ නිසා නෙවෙයි. සමාගමකින් අපි ගල් ලංගුරු ගෙන්නනවා. ටෙන්ඩර් දීලා ගෙන්නන්නේ. ඒ සමාගම ගෙන්නපු ගල් ලංගුරු විටින්කට බාල වුණා. ඒක ගැන වෙනම පරීක්ෂණයක් කරනවා. ඒ ගැන වෙනම හොයනවා. සමාගමට දඩ ගහනවා. හැබැයි අපිට විදුලිය එන්නේ. එතකොට මොකද තියෙන්නේ? අමතර විදුලියක් අපිට රැයට ඕන වෙනවා. ඒක ගන්න වෙන්නේ අපිට ඩීසල් වලින්. ඩීසල් වලින් වැඩිපුර විදුලිය ගන්න ගියාම විදුලි බිලට එක බලපාන විදුලි බිල වැඩි වෙන්න හේතු වෙනවා. සමහරට දැන් සමහරු ඉතින් විදුලි කප් සාමාන්‍යයෙන් අපි දන්නවා පෑවිල්ල ආපු ගමන් විදුලි කප්පාදු වලට යනව නේද ඉස්සර? මතකද? අතීතේ මතක් කරගන්නකො. ඉස්සර පෑවිල්ලක් ආවම ලයිට් කැපුවේ නැද්ද? කැපුවා. දැන් අපේ ආණ්ඩුව අදිෂ්ඨාන කරන මොකද්ද? ලයිට් කපන්න නැතුව යන්න. හොඳද නරකද? හොඳයිනේ. විදුලි කප්පාදුවක් නැහැ. පවර් කට් එකක් නැතුව යන්න අපි අදිෂ්ඨාන කරන් ඉන්නවා. හැබැයි ඒක කරන්න මොකද ඕනකම තියෙන්නේ? ජනතාවගෙන් පුංචි උදව්වක් ඕන. මොකද්ද? රාත්‍රී කාලේ විදුලිය අර පිරිමැස්තෙන් පාවිච්චි කරනවා. අපිට දවල්ට ප්‍රශ්නයක් නැහැ. දවල්ට තරම් තියෙනවා. ඇති තරම් දවල්ට තියෙනවා. වැඩිත් එක්ක මං හිතන්නේ දවල්ට. හැබැයි රැයට ප්‍රශ්නයක් තියෙනවා. මොකද රැයට ඉල්ලුම වැඩි 6 සිට 10 දක්වා සපුරන් තියෙන දේවල් අඩුයි අපිට. ඒ නිසා අපි රාත්‍රී කාලේ ටිකක් විදුලි අර පිරිමැස්මක් අපිට ඕන.